අයිබෝන් ජපන්පන්ති YouTube channel එකත් එක්ක එකතු වෙන සියලු දෙනාටම. අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ එවැනි වතාවට වෙනත් රටකට යනකොට ඕගොල්ලෝ අරන් යන්න ඕනේ බඩු ලිස්ට් එක මොන වගේද කියලා. මම මෙතෙන්දි ජපානයට ස්ටුඩන්ට් වීසා වලින් ඉන්න අයව ටාගට් කරලා තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. ඒ වුණාට වෙන රටකට ශිෂ්‍ය වීසා හෝ අනෙකුත් වීසා, ඒ කියන්නේ ජොබ් වීසා වෙන්න පුළුවන්, ඩිපෙන්ඩන්ට් වීසා වෙන්න පුළුවන්, වෙනත් වීසා වර්ගයකින් යන්න ඉන්න අයෙකුට උනත් මං හිතනවා මේ බඩු ලිස්ට් එක වැදගත් වෙයි කියලා. ඒකින්ද අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න. ඒ වගේම රට යන බලාපොරොත්තුෙන් ඉන්න යාළුවන්ට මේ බඩු ලිස්ට් එක දැනගන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හොඳයි, මේ ගෙනියන්න පුළුවන් බඩු ලිස්ට් එක සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා අපි බලමු කොච්චර බර ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන්ද කියලා. මම මේක ප්‍රධාන වශයෙන්ම ටාගට් කරන ජපානය. ඒකින්ද මම මේ ජපානයට එන කට්ටියට කොච්චර බඩු ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන්ද ඒ පිළිබඳ විස්තරයක් තමයි මම මෙතෙන්දී ගෙනෙන්නේ. සමහර රටවල් එක්ක මේ ගෙනියන්න පුළුවන් බර ප්‍රමාණය වෙනස් වෙනවා. ජපානයේ, කොරියාව වගේ රටවල් වලට ගෙනියන්න පුළුවන් මෙන්න මේ එකම බර ප්‍රමාණය. ඒ පිළිබඳව තමයි මම මෙතෙන්දී විස්තර කරන්න යන්නේ. සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් වීසා වලින් පළවෙනි වතාවට වෙන රටකට යනවා නම් ඔයාට ගෙනියන්න පුළුවන් කිලෝ 40ක්. ඒගොල්ලෝ කිලෝ 40ක බැගේජ් allowance එකක් දෙනවා. ඒ වගේම හෑන්ඩ් ලැගේජ් එක ඔයාට ගෙනියන්න පුළුවන් කිලෝ 7ක්. එතකොට ඔක්කොම කිලෝ 47ක් ඔයාට ගෙනියන්න පුළුවන් ස්ටුඩන්ට් වීසා වලින් පළවෙනි වතාවට යනවනම්. ඒ වගේම අනෙත් වීසා වලින් යන කට්ටියට ඔයගොල්ලන්ට ගෙනියන්න පුළුවන් කිලෝ 30ක්. ඒ වගේම හෑන්ඩ් ලැගේජ් එක කිලෝ 7ක් ගෙනියන්න පුළුවන්. ඔක්කොම කිලෝ 37ක් වගේ අරගෙන යන්න පුළුවන්. මෙතෙන්දී ඔයගොල්ලෝ දැනගන්න ඕන තව දෙයක් තමයි ඔයාගේ බැගේජ් එකේ ඩයිමන්ෂන් එක. ඒ කියන්නේ දිග පළල උස එකතුව 158 සෙන්ටිමීටර වලට වඩා අඩු වෙන්න ඕනේ. මේ 158 සෙන්ටිමීටර වලට වඩා වැඩි වෙනවයි කියලා කියන්නේ මේක තරමක් විශාලයි. ඒ විශාල බැගේජ් වලට ඒගොල්ලෝ වැඩිපුර ගාණක් අය කරනවා. එක බැගේජ් එකකට ඒගොල්ලෝ ඩොලර් 50ක් අය කරනවා ඒ ඩයිමන්ෂන් එකට වඩා විශාල වුණොත්. ඒකින්ද අනිවාර්යෙන් මතක තියාගන්න 158 සෙන්ටිමීටර වලට වඩා අඩු ඩයිමන්ෂන් එකක්. ඒ කියන්නේ දිග පළල උසේ එකතුව 158 සෙන්ටිමීටර වලට වඩා අඩු වෙන විදිහට බැගේජ් එකක් තෝරගන්න. ඊළඟට හෑන්ඩ් ලැගේජ් එකත් ඔයගොල්ලෝ මං කිව්වා වගේ කිලෝ 7 ගෙනියන්න පුළුවන්. ඒකේ ඩයිමන්ෂන් එකත් 115 සෙන්ටිමීටර. ඒ කියන්නේ දිග පළල උසේ එකතුව 115 සෙන්ටිමීටර වෙන්න ඕනේ. ඊට වඩා වැඩි වුණොත් ඒකටත් ඒගොල්ලෝ ඩොලර් 50ක් අය කරනවා. ඒකින්ද හෑන්ඩ් ලැගේජ් එකක් ගන්නකොටත් අන්නේ දිග පළල උසේ එකතුව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඊළඟට ඕගොල්ලන්ට ගේන්න පුළුවන් දේවල් තව ඒගොල්ලෝ සඳහන් කරලා තිනවා. එක ලැප්ටොප් එකක් ගේන්න පුළුවන්. ඊට පස්සේ ලේඩීස් හෑන්ඩ් බෑග් එකක් ගේන්න පුළුවන්. පර්ස් එකක්, පොකට් බුක්. ඒ වගේම ඩියුටි ෆ්‍රී අයිටම්. ඔයා ඩියුටි ෆ්‍රී එකකින් මොන හරි ගත්තොත් ඒගොල්ලෝ ඔයාලා ඩියුටි ෆ්‍රී බෑග් එකේ දාලා දෙනවා. එතකොට ඒ ඩියුටි ෆ්‍රී අයිටම් ඔයාට ගෙනියන්න පුළුවන්. ඒකේ බරේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට කෝට් එකක්, ඊට පස්සේ බ්ලැන්කට් එකක් වගේ එකක්, ඊළඟට කුඩයක්, ඊළඟට වෝකින් ස්ටික් එකක් කියලා කියන හැරමිටියක් වගේ දෙයක්. ඊළඟට පොඩි කැමරාවක් ගෙනියන්න පුළුවන්. ඒ වගේම බයිනොකියුලර් එකක් කියලා කියන්නේ අර දුර බලන එකක්, දුර දක්නයක් වගේ එකක් උනත් ඔයාට අරගෙන යන්න පුළුවන්. මේ බැගේජ් එකයි හෑන්ඩ් ලැගේජ් එකටයි අමතරව මමත් හෑන්ඩ් ලැගේජ් එකට අමතරව මම එනකොට මගේ ලැප්ටොප් බෑග් එක දාගෙන ලැප්ටොප් එකක් දාගෙන ආවා. මම හිතනවා දැන් ඔයගොල්ලන්ට අයිඩියා එකක් එන්න ඇති කියලා කොච්චර කිලෝග්‍රෑම් ප්‍රමාණයක් ඔයාට ප්ලේන් එකේ අරන් යන්න පුළුවන්ද කියන එක ගැන. හොඳයි, එහෙනම් අපි බලමු මොන වගේ බඩු ලිස්ට් එකක්ද අපි අරන් යන්න ඕනේ කියලා. හොඳයි, මම මුලින්ම අපි අරන් යන්න ඕනේ වියලි ආහාර වල බඩු ලිස්ට් එක තමයි මම මුලින්ම පැහැදිලි කරන්න යන්නේ. මුලින්ම අපිට පුළුවන් තුණු පහ කුඩු ග්‍රෑම් 500ක් විතර ගන්න. ඊට පස්සේ බැදපු තුණු පහ කුඩු ග්‍රෑම් 250ක්, මිරිස් කුඩු කිලෝ 1ක් හෝ කිලෝ 2ක්, ඊට පස්සේ කෑලි මිරිස් කුඩු කිලෝ 1ක්, කහ කුඩු ග්‍රෑම් 250ක්, ගම්බිරිස් කුඩු ග්‍රෑම් 250ක්, පොල් කිරි පැකට් එකක් හෝ දෙකක්. ඒ කියන්නේ පොල් කිරි කිලෝ 1 පැකට් එකක් හෝ දෙකක් ඔයාලට දාගන්න පුළුවන්. ඊට පස්සේ කිරි බොනවා නම් කිරි පිටි පැකට් එකක් ග්‍රෑම් 450 කිරි පිටි පැකට් එකක්. ඊට පස්සේ ගොරකා ග්‍රෑම් 200ක්, ඊට පස්සේ සියඹලා ග්‍රෑම් 250ක්, ඊළඟට අබ එනසාල් සාදික කුරුඳු වගේ ඒවා ග්‍රෑම් 50 ගානේ ඕගොල්ලන්ට දාගන්න පුළුවන්. මෙතෙන්දී ඕගොල්ලෝ මතක තියාගන්න ඕන දේ තමයි අපි මේ ගේන වියලි ආහාර එකට මාස 6ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඒකින්ද මේ ගේන බඩු අනිවාර්යෙන් හොඳ ඒවැන් තෝරලා ගන්න. ඒ කියන්නේ හොඳට පැකට් කරලා තියෙන ඒවැන් තෝරලා ගන්න. මොකද සමහර බාල ඒවා ගත්තොත් එහෙම ඒවා හරියට පැකට් වෙලා නැහැ, හරියට පැක් වෙලා නැහැ. එතකොට මේවා ඇතුළට වාතය යන්න පුළුවන් වුණාම මේවා පුස් කන්න ගන්නවා. හොඳට පැක් කරලා තියෙන වියලි ආහාර ගන්න. එතකොට ඕගලන්ට මාස 6ක් විතර මේක තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යයෙන්ම
කල්ලිකුත්වීමේ දිනයත් බලන්න. මේ කුත්වීමේ දිනය ගොඩක් කියන්නේ අවුරුද්දක් විතර අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තියෙන ඒවා තෝරලා ගන්න. ඊළඟට මේ 3-5 මිරිස් කුඩු අරන් එනකොට මේවා ඔක්කොම එකට දාලා එක මල්ලක ගැට ගහගෙන ඉන්න එපා. මේ හැම පැකට් එකක්ම පොලිතින් කවර් එක දාලා වෙන වෙනම ගැට ගහලා ඒ ටික පැක් කරගෙන අරන් එන්න. මොකද සමහර අවස්ථාවලදී අපි මේවා බෑග් එකේ දැම්මට පස්සේ මේ පැකට් පුපුරනවා. ඒ කියන්නේ ජපානට ඇවිල්ලා ඔයා බෑග් එක ඇරලා බලද්දි මේවා පුපුරලා තියෙන්න පුළුවන්. එහෙම වෙලා තිනවා, මටත් එහෙම වෙලා තිනවා. ඒකින්ද මේවා අනිවාර්යයෙන්ම වෙන වෙන පොලිතින් කවර් වල දාලා සෙලෝ ටේප් කරලා ඔයත් පැක් කරන්න. ඒ විදිහට එහෙම පැක් කරගන්න. ඊළඟට මේ බඩු ටික අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ඇඳුම් දාන බෑගේජ් එකට දාන්න එපා. ඇඳුම් දාන එකට දැම්මොත් එහෙම ඔයගොල්ලන්ගේ ඇඳුම් වලත් මෙන්න මේ මිරිස් කුඩු 3-5 කුඩු වල සුවඳ එනවා ඒ ඇඳුම් වලටත්. ඒකින්ද ඒ ඇඳුම් දාන බෑගේජ් එකට මේ මිරිස් කුඩු 3-5 කුඩු ඒවා දාන්න එපා. ඒවා වෙනම බෑගේජ් එකකට දාගන්න. මේ ආහාර ද්‍රව්‍ය දාන වෙනම බෑගේජ් එකකට මේවා දාගන්න. මම මේ ඔයගොල්ලන්ට කියපු මේ ලිස්ට් එකේ තියෙන බර එකතු කරා. බර එකතු කරාම මේක කිලෝ 6ක් විතර ආවා. ඒකින් තමයි මම පැත්තෙන් කිලෝ 6යි කියලා දාලා තින්නේ. තව ඔයගොල්ලන්ට මේකේ මොනවා හරි අඩුවක් තේරෙනවා නම් ඔයගොල්ලන්ට තව එකතු කරගෙන බර වැඩි කරගන්න පුළුවන්. හොඳයි, අපි ඊළඟට අපේ වීලි ආහාර ලිස්ට් එකට එකතු කරගත්ත ද්‍රව්‍ය ටික තමයි මේ ටික. මම මෙතෙන්දී දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ගේන්න පුළුවන් පරිප්පු කිලෝ 2ක් විතර. ඊට පස්සේ ඔයගොල්ලන්ට ගේන්න පුළුවන් සෝයා මීට් පැකට් 5ක් විතර. ඊට පස්සේ චිලි පේස්ට් බෝතලයක්, අච්චාරු බෝතලයක්, චට්නි බෝතලයක්, ඒ වගේම පොඩි ජෑම් බෝතලයක්. ඊළඟට මාමයිට් කන අය ඉන්නවා නම් පොඩි මාමයිට් බෝතලයක් වගේ ඔයගොල්ලන්ට ගේන්න පුළුවන්. මෙතන මම මේ ජෑමුයි මාමයිටුයි ගේන්න කියලා කිව්වේ ඔයගොල්ලෝ එන්නේ අලුත් රටකට. එතකොට ආපු ගාම ඔයගොල්ලන්ට සමහර විට මේ ජෑම් බෝතල් එහෙම හොයාගන්න බැරි වෙයි. ඊළඟට ඔයාලට උදේට පාන් වගේ දෙයක් පහසුවෙන්ම ඔයගොල්ලන්ට කන්වීනියන්ස් ස්ටෝර්ස් වලින් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපි කියන්නේ කොම්බිනි කියලා. මේ කොම්බිනි වලින් අපිට පහසුවෙන්ම ගන්න පුළුවන් දෙයක් තමයි පාන්. එතකොට පාන් අරගෙන ඔයගොල්ලන්ට ජෑම් ගාලා හෝ මාමයිට් වගේ දෙයක් ගාලා කන්න පුළුවන්. ඊළඟට මම මෙතන ලුණු සීනි ග්‍රෑම් 250 කියලා දාලා තිනවා. මම මෙතනදී මේ ලුණු සීනි ග්‍රෑම් 250 කියලා දැම්මේ ඇත්තටම අලුත් රටකට ආවම ඔයාලට සුපර් මාකට් එකට ගිහිල්ලා මේ වගේ දෙයක් හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. ඒකින්ද තමයි මම මෙතෙන්දී ලුණු සීනි ග්‍රෑම් 250 ගානේ දාලා තින්නේ. මම එතෙන්දී ලියලා තියෙනවා අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ කියලා. පළවෙනි සතිය දෙක පාවිච්චි කරන්න 250 ගෙනාවට කමක් නැහැ. ඊළඟට මේවා නම් කරලා තියෙන kanji වලින් සමහර වෙලාවට ඔයගලන්ට ආපුවම මේවා නම හරියට කියව ගන්න බැරි වෙයි. ඒකින්ද තමයි මම මෙතෙන්දී ලුණු සීනි 250 දැම්මේ. පළවෙනි සතිය දෙක ඔයගලන්ට පාවිච්චි කරන්න. ඊට පස්සේ මම මෙතෙන්ට දාලා තිනවා රම්පේ කරපිංච කියලා. මේ රම්පේ කරපිංච වගේ දේවල් ඔයගලන්ට පුළුවන් වේලලා හුලං වදින්න නැති වෙන්න හොඳට පැක් කරලා අරන් ඉන්න. ඊළඟට මෙතන මේ මම සඳහන් කළ වියලි ආහාරවල එකතුව කිලෝ 5ක් විතර තියෙනවා. ඊළඟට මම පෙරදී කිව්ව වියලි ආහාරවල එකතුවත් එක්ක ඔක්කොම කිලෝ 11ක් විතර දැනට ඇවිල්ලා තියෙනවා. ඊළඟට මම මෙතෙන්දී පෙන්නලා තියෙනවා මේ පරිප්පු රතු පාටින් ඊට පස්සේ රම්පේ කරපිංචත් රතු පාටින් දක්වලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ ඇට ಜಾති. ඒ වගේම ගස්වල කොළ වර්ග. ඊළඟට නොපිසු එළවලු. ඊට පස්සේ පළතුරු වර්ග තව රටක ඉඳලා තව රටකට ගෙනියන්න බෑ. ඒක නීති විරෝධී. ඒකින්ද ඒගොල්ලෝ කරන්නේ එයාපෝට් එකේදී මේවා අහු වුණොත් තියාගන්නවා. ඇත්තටම ඔයගොල්ලෝ ජපානයේ ඉන්න යාළුවෙක්ගෙන් සමහර විට අහුවහම කියන්න පුළුවන්. ඒගොල්ලෝ කියන්න පුළුවන් අපි ගෙනාවා පරිප්පු ගෙනාවා, හාල් ගෙනාවා, මේවා රම්පේ කරපිංච ගෙනාවා කියලා කියන්න පුළුවන්. ඇත්තටම ගොඩක් කට්ටිය ගේනවා මේවා අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාපෝට් එකකින් එළියට එනකොට අපිට දෙනවා කස්ටම් ඩික්ලරේෂන් ෆෝම් කියලා. ඒකෙදි අහලා තියෙනවා මේ වගේ කොළ ಜಾති තියෙනවද, පළතුරු වර්ග තියෙනවද කියලා අහලා තියෙනවා. අපි ඒකෙදි කරන්නේ නෝ දාලා අස්සම් කරලා එනවා. එහෙම අස්සම් කරලා ඒක දීලා ආවහම සාමාන්‍යයෙන් බෑග් මොනවාක්වත් චෙක් වෙන්නේ නැහැ. හැබැයි සමහර අවස්ථාවලදී බල්ලෙක්ව දාලා දිනවා. මේ බල්ලා කරන්නේ ඉව කළා මේවා අල්ල ගන්නවා. බල්ලා ඉව කළා අල්ලගත්තොත් එහෙම මේ පරිප්පු වගේ දේවල්, රම්පේ කරපිංච වගේ දේවල්, කොළ ಜಾති අහු වුණොත් එහෙම ඒ ටික ඒගොල්ලෝ තියා ගන්නවා. විනාශ කරන්නේ. ඒ ටික ඒගොල්ලෝ අරගෙන විනාශ කරනවා. ඒකින්ද මේ පරිප්පු රම්පේ කරපිංච ගේනකොට දෙසරයක් හිතා බලන්න ඕනේ. ඒ වගේම මම ඊළඟට කියලා දෙන්නම්. මේවා ගේනවා නම් ගේන්න පුළුවන් නීතිමය ක්‍රමයක් තියෙනවා. ඒක මම පස්සේ කියලා දෙන්නම්. ඊළඟට මේ විදිහට බඩු ගෙනල්ලා අල්ලපු ලංකාවේ කෙනෙක්ව වීඩියෝ කළා මෙහි ටීවී ප්‍රෝග්‍රෑම් එකක පෙන්නුවා. තිබුණා. මම ඒක Facebook එකේ
අපේ ජපන් පන්තිය පේජ් එකේ මම ෂෙයා කරලා තිනවා. ඒකේ link එක මම පල්ලෙහාන් දාලා තිනවා. ඔයගලන්ට ඒ වීඩියෝ එක බලන්න පුළුවන් ගිහිල්ලා. ඒකෙදි මම ගත්ත ෆොටෝස් ටිකක් මම මෙතෙන්දි දැම්මා. මේ තියෙන්නේ පරිප්පු. ඒ ලංකාවේ කෙන අරන් ගියපු පරිප්පු. ඒගොල්ලෝ ඒක අරගෙන පෙන්නනවා පරිප්පු ටික. ඊළඟට ඒ අරගෙන ගිහිල්ලා තියෙන හාල් එකක්, අරලි හාල්, සුපිරි කීරි සම්බ එකක්, කිලෝ 5ක පැකට් එකක් ඒ අරන් ගිහිල්ලා තිනවා. ඒකත් ඒගොල්ලෝ ගත්තා, තියාගත්තා. ඊට පස්සේ අරගෙන ගිහිල්ලා තියෙන කොස්සට අරන් ගිහිල්ලා තිනවා. ඒ කොස්සට ටිකත් එතෙන්දී ඒගොල්ලෝ තියාගත්තා. ඊළඟට පෙන්නුවා, අන්තිමට පෙන්නුවා මෙන්න මේ බල්ලා තමයි ඒ ටික ඔක්කොම ඉව කරලා අල්ලලා දුන්නේ කියලා ඒගොල්ලෝ පෙන්නලා කට්ටියත් එක්කම hina වුණා. මේක මම ඕගොල්ලන්ට මේක පෙන්නුවේ සාක්ෂි සහිතව පෙන්වන්න ඕනේ හින්දා. මොකද මේ බල්ලා හිටියොත් මේක අහු වෙනවා. බල්ලා නැති වුණොත් එහෙම මේවා අහු වෙන්නේ අපිට ගේන්න පුළුවන්. මෙතෙන්දී ඒ අය බඩු තියාගන්නකොට කියලා දෙනවා. ඇයි මේවා රට ඇතුළට ගෙනියන්න දෙන්නේ නැත්තේ කියලා. මේක මෙහෙමයි. මේ දවස්වල ඔයගලන්ට තේරෙන්නේ නැති මේ දවස්වල මිනිස්සුන්ට වෙන රටක ඉඳලා තව රටකට එන්න අමාරුයි. මොකද මේ වෛරස් එකකින් හින්දා ඒගොල්ලෝ අනිවාර්යෙන් මොකද්ද කරන්න ඕනේ? PCR ටෙස්ට් එක කළා තමයි ඒක රටක ඉඳලා තව රටකට එන්න ඕනේ. දැන් ලංකාවේ ඉඳලා ජපානට එන කට්ටියටත් අලුතෙන් එන කට්ටියට PCR ටෙස්ට් එක කරනවා. ඒක නෙගටිව් නම් දවස් 14ක් නිරෝධායනය කළා ජපානය තුළට ගන්නවා. ඒ විදිහට තමයි දැන් යන්නේ. මිනිස්සුන්ට වගේම තමයි. මේවා ශාක වලටත් වෛරස් තියෙනවා. හැබැයි මේ ශාක වලට තියෙන වෛරස් මිනිස්සුන්ට බෝ වෙන්නේ නැහැ. ඒවා ශාක අතර බෝ වෙනවා. එතකොට ලංකාවේ මොකක් හරි ශාකයකට තියෙන වෛරස් එකක් මෙහෙට ආවට පස්සේ මෙහෙ ශාකයකට බෝ වෙන්න පුළුවන්. එහෙම බෝ වෙලා මෙහෙ ඒක පැතිරීගෙන යන්න පුළුවන්. ඒකින්ද තමයි මේ ශාක එළවලු පළතුරු වගේ දේවල්. ඒ කියන්නේ මේ නොපිසු එළවලු පළතුරු වර්ග ඒගොල්ලෝ රට තුලට ගේන්න දෙන්නේ නැහැ. ඕගොල්ලන්ට මේ වගේ රටක ඉඳලා ලංකාවට යනකොටත් ওই නීතියම තමයි. ඕගොල්ලන්ට ලංකාවට යනකොටත් මේ එළවලු වර්ග පළතුරු වර්ග ගෙනියන්න නීතියෙන් තහනම්. ඒකෙදි ලංකාවේ එයාපෝට් එකේදී අහු වුණොත් ඒවා ඒගොල්ලෝ තියාගන්න විනාශ කරන්න. ඒවා ඇත්තටම අපි රට තුලට ගෙනියන්න හොඳ නැහැ. මොකද ඒවා මොකක් හරි මේ රටක තියෙන වෛරස් එකක් ඒ ශාකවල තිබිලා අපේ රටට බෝවුනොත් එහෙම ඒක මහා වසංගතයක් විදිහට පැතිරීගෙන යන්න පුළුවන්. ඊළඟට මෙහෙම දැන් මිනිස්සුන්ට PCR කළා වෙන රටක ඉඳලා තව රටකට එන්න පුළුවන් වගේම මේ ශාක වර්ග, ඇට වර්ග, පළතුරු වර්ගත් අපිට නීතියානුකූලව ගේන්න පුළුවන්. මේක මම කරලා නැහැ. මම මේක එක්කෙනෙක්ගෙන් අහගත්ත එයා ඒ විදිහට නීතියානුකූලව ගෙනහල්ලා තිබුණා. ඕගලන්ට පුළුවන් ඔයගොල්ලෝ අරන් යන බලාපොරොත්තු වෙන ශාක වර්ගය එහෙම නැත්නම් ඇට වර්ගය ක්වොරන්ටයින් කළා. ඒ කියන්නේ නිරෝධායනය කළා. ඒ සහතිකයකුත් අරගෙන අරන් එන්න. මේක ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ National Plant Quarantine Service. ඒ කියන්නේ ජාතික ශාක නිරෝධායන සේවය කියන තැනින් සහතිකයක් ලබා ගන්න පුළුවන්. මෙතනින් ඔයගලන්ට දෙන සහතිකයක් ඔයගොල්ලෝ මේ අරන් යන ශාක කොටස හෝ ඇට වර්ගය නිරෝධායනය කරලා තියෙන්නේ. මෙහි මොනවත් විස බීජ, වෛරස් මොනවත් නැහැ කියලා ඒගොල්ලෝ සහතික කරලා සහතිකයක් දෙනවා. අන්න එහෙම සහතිකයකුත් අරගෙන ඔයගොල්ලෝ ආවොත් මෙහෙදි මේ ලැගේ චෙක් වුණත් ඔයගලන්ට පුළුවන් ඒ සහතිකය පෙන්නලා ඔයගොල්ලන්ගේ අදාළ භාණ්ඩ ටික මේ රටට ගෙනෙන්න. ඔයාලට මේක ගැන වැඩි විස්තර පුළුවන් වෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අරගන්න. මේකේ link එක මම පල්ලෙහාන් දාලා තිනවා. ඒ වගේම මෙන්න මේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් දීලා ඔයගොල්ලන්ට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. 0112 252 028 කියන දුරකථන මෙතෙන්දී ඒගොල්ලෝ සඳහන් කරලා තිනවා සමහර ඒවා ඒගොල්ලෝ දුම් ගහනවා. ඊළඟට ඒගොල්ලෝ කිමිකල් වර්ග දානවා. වෛරස් හරි විස බීජ හරි තියෙනවා නම් ඒවා විනාශ වෙලා යන්නේ. එහෙම කිමිකල් එකක් දාලා ඒගොල්ලෝ සහතික කරලා දෙනවා. මෙන්න මේ ද්‍රව්‍යයේ මෙන්න මේ මෙච්චරකට අපි මෙන්න මේ කිමිකල් එක දාලා මේක විස බීජ හරණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක නිරෝධායනය කරලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ සහතික කළා සහතිකයක් දෙනවා. එතකොට ඕගලන්ට මේ සහතිකය පෙන්නලා අදාළ භාණ්ඩය මේ රටට අරන් ඉන්න පුළුවන්. හොඳයි අපි බලමු එහෙනම් ඊළඟට තව ඕගලන්ට මොනවද ගේන්න පුළුවන් වේලිය ආහාර කියලා. ඕගලන්ට ගේන්න පුළුවන් හාල් මැස්සෝ ගේන්න පුළුවන්, කරවල ගේන්න පුළුවන්, ඒ වගේම උඹල කඩ ගේන්නත් පුළුවන්. දැන් හාල් මැස්සෝ ඕගලන්ට කිලෝ එකක් විතර ගන්න පුළුවන්. මේ හාල් මැස්සෝ ඔලු කඩලා උණු වතුරෙන් හොදගෙන හොඳට ඕගලන්ට වේල ගන්න පුළුවන්. ඊළඟට කරවලත් මේ කෑමට ගන්න නැති කටු එහෙම අයින් කරලා උණු වතුරෙන් හොදලා හොඳට වේල ගන්න පුළුවන්. කරවලත් ඔයගලන්ට කිලෝ එකක් විතර යදා ගන්න පුළුවන්. දැන් මම මෙතන මේ ඔලු කඩන්න කියලා කිව්වේ මේ කටු අයින් කරන්න කියලා කිව්වේ මේවා අනවශ්‍ය බරක් හින්දා ඒවා අපි ආහාරයට ගන්න නැති හින්දා
ඒ බර ටික ඔයගලන්ට අයින් කරන්න පුළුවන්. ඊළඟට උණු වතුරෙන් හොදන්න කියලා තියෙන්නේ. උණු වතුරෙන් හේදුවහම මේකේ තියෙන අර ගොඩාක් ගඳ ගතිය නැති වෙලා යනවා. එතකොට වැඩි ගඳ ගහන්නේ නැහැ. එතකොට ඕගොල්ලෝ මේක shopping නුර 2-3ක හොඳට ඔතලා සෙලෝ ටේප් ගැහුවට පස්සේ මේකේ ගඳ වැඩි එළියට එන්නේ නැහැ. ඊළඟට උඹලකඩ ඕගොල්ලෝ කියන්නේ ආහාර වලට එකතු කරනවා නම් උඹලකඩත් ඕගලන්ට ගේන්න පුළුවන්. දැන් මෙතන මං හාල් මැස්සෝ කිලෝ 1යි කරවල කිලෝ 1යි දාලා තියෙනවා. එතකොට කිලෝ 2ක්. දැන් මං ඔක්කොගෙම කිලෝ වල එකතුව දැන් මං මෙතන හදපු කිලෝ 13ක් විතර ඇවිල්ලා තිනවා. දැන් අපේ ලැගේජ් එකේ වියලි ආහාර වල එකතුව. හොඳයි. ඊළඟට මම මෙතෙන්දි විස්තර කරන්න යන්නේ සාදාගෙන පැමිණිය හැකි කෑම. ඒ කියන්නේ ඔයා රට යන්න පෙර දිනේදී ඔයාට මෙන්න මේ කෑම ටික හදා ගන්න පුළුවන්. බටු මෝජුවක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මාළු ඇඹුල් තියල් හදා ගන්න පුළුවන්. ලුණු සම්බල, අච්චාරු, උඹලකඩ සම්බල, ඊට පස්සේ ටෙම්පරාදු කළ සම්බල වගේ ඒවා හදා ගන්න පුළුවන්. මොකද මේවා අපිට සතියක් දෙකක් තියාගෙන කන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මෙහි ෆ්‍රිජ් එකේ දාගෙන තියාගෙන කන්න පුළුවන්. මෙතෙන්දී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි දැන් බටු මෝජු මාළු ඇඹුල් තියල් වගේ ඒවා හැදුවට පස්සේ ඒවා බාස්කට් එකක එහෙම නැත්නම් බෝතලයක දාලා හොඳට මේක පැක් කරන්න ඕනේ. හොඳට පැක් කරන්න ඕනේ කියන්නේ මේක හොඳට සෙලෝ ටේප් ගහන්න ඕනේ. ඊළඟට මේක පොලිතින් උර 2-3ක දාලා හොඳට සෙලෝ ටේප් ගහලා පැක් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මේවා තියෙන තෙල් වර්ග, මේවා තියෙන එක ඉස්ම වර්ග එහෙම එළියට යන්න පුළුවන්. එළියට ගිහිල්ලා ඇඳුම් වල අරව මේවා ගෑවෙන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යයෙන්ම මේවා වෙනම එකින් එක හොඳට පැක් කරන්න ඕනේ. ඊළඟට මම මෙතන අන්තිමට ලියලා තිනවා වියලාගත් පොල් කුඩු කියලා. මේ කැමති අය ගේන්න පුළුවන්. මේ වියලාගත් පොල් කුඩු ගෙනහලා ඕගොල්ලන් ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. තියාගෙන කැමති වෙලාවට සම්බෝල හදන්න පුළුවන්. ඊළඟට කැමති අයට පුළුවන් සම්පෝෂ පැකට් 2-3ක් වුණත් ගේන්න. එතකොට මේ වියලාගත් පොල් කුඩුත් එකතු කරලා සම්පෝෂ එහෙම හදාගෙන කන්න පුළුවන්. ඒකින්ද ඔයගොල්ලන්ට කැමති අය ඉන්නවා නම් සම්පෝෂ පැකට් 2-3කුත් ගේන්න පුළුවන්. මං හිතනවා දැන් මෙතෙන්දි මම මේ එකතු කරපු ලිස්ට් එකේ බර කිලෝ 5ක් විතර එන්න පුළුවන් කියලා. එතකොට මෙතන මේ කිලෝ 5ත් එකතු වුනහම ඉස්සෙල්ලා මං කියපු ලිස්ට් එකේ කිලෝ 13ක් විතර ආවා. එතකොට දැනට මේ බඩු ලිස්ට් එකේ කිලෝ 18ක් විතර හැදිලා තියෙනවා. අපි බලමු මොනවද ගෙනියන්න ඕන ඇඳුම් කියලා. ඇඳුම් වලට මම මුලින්ම මෙතෙන්දි දැම්මා සූට්. ඒ කියන්නේ ඇඳුම් කට්ටලයක්. ඔයාලට පුළුවන් සුදු කමිසයක්, ඊට පස්සේ කළු ජැකට් එක, ඊට පස්සේ කළු කලිසම, ටයි එක, ඒකට ගැලපෙන කළු සපත්තු කුට්ටම ගන්න පුළුවන්. මේක ඕන වෙනවා ඔයා ඉන්නේ ස්ටුඩන්ට් වීසා නම්. ඔයා ඇවිල්ලා ස්ටුඩන්ට් වීසා ආවට පස්සේ ඔයාගේ තියෙනවා ග්‍රැජුවේෂන් සෙරමනි එක තියෙනවා. ඒකට මේක ඕන වෙනවා. ඒ වගේම මෙහි ස්ටුඩන්ට් වීසා එන අය ඊළඟට ජොබ් එකක් කරන්න යනකොට ඉන්ටර්විව් යන්න ඕන වෙනවා. ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා සාමාන්‍යයෙන් නිහොඟු ගක්කෝ වෙන කට්ටිය ඊළඟට යනවා නම් සෙම්මොන් ගක්කෝ, ඒ සෙම්මොන් ගක්කෝ වලටත් ඉන්ටර්විව් තියෙනවා. එතකොටත් ඕගලන්ට මේ සූට් එක එහෙම නැත්නම් මේ ඇඳුම් කට්ටලේ ඕන වෙනවා. ඒවා තියෙන ඉන්ටර්විව් වලට ෆේස් කරන්න. එතකොට මෙහින් ඔයා මේ ඇඳුම් කට්ටලයක් ගන්න ගියොත් සාමාන්‍ය ලංකාවෙන් ගන්නවට වඩා 2 ගුණයක් 3 ගුණයක් විතර වෙනවා. ගොඩක් ගණන්. ඒකින්ද ඔයගලන්ට පුළුවන් ලංකාවෙන් මේ ඇඳුම් කට්ටලයක් සූදානම් කරගෙන එන්න. ඔයගොල්ලෝ ලංකාවෙන් එනකොට ස්ටුඩන්ට් වීසා එනකොට මේ ඇඳුම් කට්ටලය කියන්නේ සූට් එක ඇඳගෙන එන්න ඕනේ ජපාන්ට. ඔයගොල්ලන්ට සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන එන්න පුළුවන්. ඊළඟට මම මේ ඇඳුම් වලට තව එකතු කරා ලිස්ට් එකට ඩෙනිම් 4-5ක් විතර. ඩෙනිම් 4-5ක් විතර මම මෙතෙන්දී එකතු කරේ. සාමාන්‍යයෙන් මම නම් ඩෙනිම් 4-5ක් විතර ගෙනාවා. එතකොට ඒක අවුරුද්දක් දෙකක් අඳින්න පුළුවන්. ඊළඟට ඔයා ලංකාවට ගියාට පස්සේ ඔයාට නැවතත් ඩෙනිම් අරගෙන එන්න පුළුවන්. ඊළඟට ටී-ෂර්ට් 7-8ක් විතර මේකේ මම දාලා තියෙනවා අද්දිග ඒවත් කොට ඒවත් ඕගලන්ට අරන් එන්න පුළුවන්. ඊළඟට යට බැනියම් යට ඇඳුම් 7ක්. ඒ කියන්නේ මේකේ කුට්ටම් 7ක් විතර ඕගලන්ට ගේන්න පුළුවන්. යට බැනියම් යට ඇඳුම ඒ කියන්නේ දවස් 7ට අඳින්න. ඊළඟට මේස් කුට්ටම් 2-3ක් ඕගලන්ට ගේන්න පුළුවන්. ඊළඟට එළියට දාන්න සපත්තු. ඒ කියන්නේ ඩෙක් ෂූස් එකක් ඕගලන්ට ගේන්න පුළුවන් එළියට දාන්න. ඊළඟට බෙඩ් ෂීට් දෙකක්. බෙඩ් ෂීට් දෙකක් ගේන්න කියලා කිව්වේ එකක් ඇඳට දාන්න අනිත් එක පෙරවන්නයි. ඊළඟට සීතලට අඳින ජැකට් එකක් හෝ දෙකක්. ඊළඟට ජර්සි එකක් හෝ දෙකක්. මෙතන මේ සීතලට අඳින ජැකට් එහෙම නැත්නම් ජර්සි ඔයා එන කාලය අනුව වෙනස් වෙනවා. ඔයා එන්නේ වින්ටර් එකේ නම් අනිවාර්යයෙන්ම ජැකට් දෙකක් විතර අරන් එන්න. මොකද මෙහෙදි වින්ටර් එකේදී ජැකට් වල මිල ගොඩක් වැඩි. එතකොට ලංකාවෙන් අරන් එන එක ඔයාට ලාභදායකයි. ඊළඟට ඔයා එන්නේ සාමාන්‍ය වින්ටර් එක ඉවර වෙන්න ලං වෙලා නම්
එතකොට මෙහෙ වෙන්නේ මේ වින්ටර් ජැකට් වල මිල අඩු වෙනවා. මාර විදිහට අඩු වෙගෙන යනවා. දැන් මම ඒ ගැන වීඩියෝ එකකුත් කරලා දිනවා. මම පල්ලෙහාන් ලින්ක් එක දාන්න ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. මම ඒකේ පැහැදිලි කරලා තිනවා පෙබරවාරි මාර්තු අප්‍රේල් වෙනකොට කොහොමද ඒ ජැකට් වල මිල අඩු වෙන්නේ කියලා. මේ මාර්තු අප්‍රේල් වෙනකොට සාමාන්‍යයෙන් yen 4000ට 5000ට විතර තියෙන මේ වින්ටර් ජැකට් වල මිල yen 500ක් 1000ක් අතර ප්‍රමාණයකට අඩු වෙනවා. එතකොට ඕගොල්ලන්ට මේ වගේ වින්ටර් ජැකට් එකක් අඩුවට ගන්න පුළුවන්. yen 1000ක් වුණත් ඒකේ සාමාන්‍යයෙන් රුපියල් වලට අපි පරිවර්තනය කරාම රුපියල් 1500ක් 1700ක් වගේ මුදලක් තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ ඔයා වින්ටර් ජැකට් එකක් ගන්න ගියොත් රුපියල් 4000ක් 5000ක් විතර වෙනවා. ඒකින්ද ඔයා එන කාලය අනුව වින්ටර් ජැකට් කොච්චර ගේනවද ජර්සි කොච්චර ගේනවද කියන එක රඳා පවතිනවා. ඊළඟට ටී-ෂර්ට් වල සාමාන්‍යයෙන් සමායකයේ අඳින ටී-ෂර්ට් වල මිල මේ සමායක ඉවර වෙනකොට ඒ කියන්නේ වින්ටර් එක පටන් ගන්නකොට ඔක්තෝබර් විතර වෙනකොට මේ ටී-ෂර්ට් වල අත්කොට ටී-ෂර්ට් වල මිල ගොඩක් අඩු වෙනවා. yen 500ට විතර අඩු වෙනවා. ඔයා සමායක එනවා නම් ඔයාට පුළුවන් ඒ ටී-ෂර්ට් අරගන්න. ඒවා ගොඩක් මිල අඩු වෙන හින්දා. ඊළඟට මේ ඇඳුම් මෙහෙම ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ කැරි ඔන් ලැගේජ් එක. ඒ කියන්නේ අපි හෑන්ඩ් ලැගේජ් එක කියලා කියන්නේ. ඒක අපි ප්ලේන් එක ඇතුළටම අරන් එනවා. ඒ හෑන්ඩ් ලැගේජ් එකට මේ ඇඳුම් දාන්න පුළුවන්. මොකද හෑන්ඩ් ලැගේජ් එකට ඔයගලන්ට වියලි ආහාර දාන්න බෑ. සෙන්ට් වගේ සුවඳ ගහන දේවල් දාන්න බෑ. මොකද ඒවා චෙක් වෙනවා. කැරි ඔන් ලැගේජ් එකෙන් ප්ලේන් එකේ ඇතුළට අරන් යන්න ඒගොල්ලෝ දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයා ගෙනියන ඔය හෑන්ඩ් ලැගේජ් එකේ ඔයගොල්ලන්ට පුළුවන් ඇඳුම් වගේ දේවල් දාගෙන යන්න. ඔයා මොනවා හරි ද්‍රව්‍ය ගේනවා නම් පොල් තෙල් වගේ දෙයක් එහෙම ගේනවා නම් ඒවා අනිවාර්යයෙන්ම චෙක් ඉන් ලැගේජ් එකේ දාන්න ඕනේ. ඒ කියන්නේ ඒවා අර චෙක් ඉන් වෙලා ප්ලේන් එකේ තියෙන බඩු ගෙනියන කොටස තමයි ඒ ලැගේජ් එක යන්නේ. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මං හිතුවා මේ ඇඳුම් වල බර කිලෝ 10ක් විතර එන්නේ නැති කියලා. දැන් අපේ ඔක්කොම බඩු වල බර කිලෝ 28ක් විතර ඇවිල්ලා තියෙනවා. හොඳයි ඊළඟට මම කියන්න යන්නේ ගේන්න ඕන බෙහෙත් පිළිබඳ විස්තරයක්. ඔයාලට පුළුවන් උණ හිසරාදේ කැස්සස් සෙම්ප්‍රතිශාව වගේ ලෙඩ රෝග වලට අදාළ වෙන බෙහෙත් ගේන්න. ඒ කියන්නේ මම නම් අඳුරන දොස්තර කෙනෙක් ළඟට ගිහිල්ලා අපිට නිතර හැදෙන ලෙඩ වලට බෙහෙත් වට්ටෝරු ටිකක් අහගෙන ඒ ටික ලියාගෙන ඊට අදාළ බෙහෙත් ටික අරගත්තා. ඊට පස්සේ මම පොඩි නෝට් එකක් දාගෙන මෙන්න මේ ලෙඩ හැදුණොත් මෙන්න මේ බෙහෙත් ටික බොන්න ඕනේ කියලා නෝට් එකක් දාගෙන බෙහෙත් ටිකත් අරගෙන ඒ නෝට් එකත් අරගෙන තමයි ජපාන්ට ආවේ. ඇත්තටම ජපාන්ට ආවට පස්සේ පළවෙනි වින්ටර් එකේදී අපි මුහුණ දෙනකොට එක එක ලෙඩ වර්ග හැදෙනවා. ඒ කියන්නේ උණ හිසරාදය සෙම වගේ ලෙඩ රෝග එනවා. එතකොට අපිට පුළුවන් ඔය ලංකාවෙන් ගෙන ආපු බෙහෙත් ටික බොන්න. ජපානයේදීත් අපිට ලෙඩ රෝග හැදුනහම බෙහෙත් ගන්න පුළුවන්. හැබැයි මට තියෙන අත්දැකීම් අනුව අපිට ඒ බෙහෙත් වලින් හොඳ වෙන්න, ලෙඩේ හොඳ වෙන්න ගොඩක් කල් යනවා. මොකද ලංකාවේ ගොඩක් අය පොඩි කාලේ ඉඳලම මේ උණ සෙම වගේ ආවහම ඇන්ටිබයොටික් ගොඩක් බීලා අපේ ඇඟ ටිකක් මේ ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි ටිකක් මේ ඇන්ටිබයොටික් අධිමාත්‍රාවෙන් බොන්න ඕනේ මේ සෙම උණ එහෙම හොඳ වෙන්න. හැබැයි මේ ජපානයේ මිනිස්සු ඔය සෙම උණ හැදෙනකොට ඒගොල්ලන්ට දෙන්නේ මේ ඇන්ටිබයොටික් එහෙන අඩු මාත්‍රාවකින්. අපි බෙහෙත් ගත්තාම අපිටත් දෙන්නේ මේ මාත්‍රාවෙන්ම තමයි. ඒ හින්දා අපිට ජපාන් බෙහෙත් වලින් හොඳ වෙන ටිකක් කල් යනවා. ඒ වගේම ඕගොල්ලෝ දීර්ඝ කාලීනව මොන හරි බෙහෙත් තියෙනවා නම් ඒවත් අරන් එන්න පුළුවන්. ඊට පස්සේ අත් බෙහෙත් වර්ග අරන් එන්න පුළුවන්. සමහන් පැකට් කිහිපයක් 10ක් 15ක් වුණත් කමන්න. ඊට පස්සේ පස්පංගුව පැකට්, ඊළඟට සිද්ධාලේප, අසමෝදගම්, පැනඩෝල් වගේ අත් බෙහෙත් ඕගලන්ට අරන් එන්න පුළුවන්. හොඳයි ඊළඟට සනීප ආරක්ෂක ද්‍රව්‍ය. සනීප ආරක්ෂක ද්‍රව්‍ය විදිහට දත් බුරුසුවක්, දත් බෙහෙත්, සබන් කෑල්ලක්, රේසර් එකක්, ඊට පස්සේ ඊළඟට ගැහැණු ළමයිට අදාළ වෙන සනීප ආරක්ෂක ද්‍රව්‍ය ඕගලන්ට අරන් එන්න පුළුවන්. මේවා ගොඩක් ගේන්න ඕනේ එක එක ගෙනාවාම ඇති. මොකද මේවා අපිට අඩුවට ජපානයෙන් උනක් ගන්න පුළුවන්. මේවා අපි 100 කඩේට ගියාම බොහොම අඩුවට ගන්න තියෙනවා. ඒකෙන් හින්දා ඔයගොල්ලෝ මේවා එක එක ගෙනාවට කමක් නැහැ. මම 100 කඩෙන් ගන්න පුළුවන් බඩු ලිස්ට් එක ගැනත් වීඩියෝ එකක් කරලා තිනවා. මම ඒකේ ලින්ක් එක පල්ලෙහෙන් දාන්න. ඔයගොල්ලන්ට පුළුවන් ඒ බඩු ටික බලන්න. එතකොට ඔයගොල්ලන්ට හිතා ගන්න මොනවද ගේන්න ඕනේ මොනවද ගේන්න ඕනේ නැත්තේ කියලා. ඊළඟට ඔයගොල්ලන්ට පුළුවන් පාඩම් කරන පොත් මොනවා හරි තියෙනවා නම් ඒවා ගේන්න පුළුවන්. ඊළඟට ඔයගලන්ට තියෙන මොනවා හරි සහතික තියෙනවා නම් ඒවා ගේන්න පුළුවන්. මේ සහතික නම් ඔයගලන්ට පුළුවන් ස්කෑන් කරලා ඒවා PDF ෆයිල් විදියට අරන් ඉන්න. ඊළඟට ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ලයිසන් එක ඔයගලන්ට ගේන්න පුළුවන්. ඒකෙන් ජපානට ආවට පස්සේ අවුරුද්දක් ඔයගලන්ට ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන්
part time job එක කරන තැන ටිකක් දුර නම් ඔයගලන්ට පුළුවන් ස්කූටර් එකක් අරගෙන ඉන්ටර්නැෂනල් ලයිසන් එකකින් drive කරන්න පළවෙනි අවුරුද්ද. හැබැයි මේක දෙන්නේ පළවෙනි අවුරුද්ද විතරයි. ඊට පස්සේ මේක වෙනස් වෙනවා. මම මේ ඉන්ටර්නැෂනල් ලයිසන් එක ගන්න හැටි සහ ජපන් ලයිසන් එකට ඒක මාරු කරගන්න හැටි වීඩියෝ එකක් කරලා තිනවා. ඒකේ link එකත් මම පල්ලෙහෙන් දාලා දිනවා. ඔයගලන්ට ඒකත් බලන්න පුළුවන්. ඊළඟට ජපානයේ තියෙන්නේ මේ parallel pin plug තමයි ජපානයේ තියෙන්නේ. ඒකින්ද ලංකාවේදී අපි පාවිච්චි කරන round pin plug එක අපිට මෙහෙ ගහන්න බෑ. ඒකින්ද ඔයගලන්ට පුළුවන් මේ parallel pin plug එකක් අරන් එන්න. ඔයගොල්ලන්ගේ ෆෝන් charge කරගන්න යම කරන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට කවුරු හරි යාළුවෙක් ඉන්නවා නම් ජපන් යාළුවෙක් හරි කවුරු හරි ඉන්නවා නම් මොන හරි තෑගි දෙන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් සිලෝන් ටී බොක්ස් අරන් එන්න. මේවා ඔයගොල්ලන්ට මේ එයාපෝට් එකේ දුණක් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට බොන්න උනත් ටී පැකට් අරන් එන්න පුළුවන්. මම හිතනවා මම ගේන්න ඕන බඩු ලිස්ට් එක ඔක්කොම වගේ කිව්වා කියලා. මොනවා හරි මිස් වෙච්ච තැනක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. විතර දැන්ට මේ ටික ඔක්කොම එකතුව කිලෝ 33ක් ඇවිල්ලා තියෙනවා. දැන් ස්ටුඩන්ට් වීසා මුලින්ම එන කෙනෙකුට කිලෝ 40ක් ගේන්න පුළුවන්. ඒකින්ද ඔයගොල්ලන්ට තව මෙතෙන්ට මොන හරි ඇඩ් කරගන්න තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් තව මොන හරි ඇඩ් කරගෙන මේක අඩු වැඩි කරගන්න. වෙන රටකට අලුතෙන් යන්න බලාපොරොත්තු ඉන්න කෙනෙකුට මේ බඩු ලිස්ට් එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉස්සුති වීඩියෝ එක බැලුවට subscribe කරන්න අපේ channel ජපන් පාන්තිය සහ ඉසුරු in Japan. follow කරන්න මාව Instagram එකේ ඉසුරු in Japan. සහ like කරන්න අපේ Facebook page එක ජපන් පාන්තිය සහ එකතු වෙන්න අපේ Facebook group එක ජපන් පාන්තිය.